එහෙනම් මේකේ එහෙම මේ තුවක්ක පත්තු කරන සෙල්ලම් දාන අයට මේකේ පාලනය දෙන්න. අපි සිස්ටම් එකක් හදාගමු 1 2 3 කණ්ඩායම කියලා ඩිස්ට්‍රික්ට් මට්ටමින් හරි එතකොට හදිසියක් කියලා අංක 1 කණ්ඩායම වෙන්න කියලා කිව්වොත් 8 බයිසිකල් 9ක් තියෙනවා. 3 කණ්ඩායම් 3ක්. පැහැදිලිද? B කණ්ඩායම කිව්වොත් 3 කණ්ඩායම් 3ක්. C කණ්ඩායම කිව්වොත් 3 කණ්ඩායම් 3ක් හෝ 4ක්. පැහැදිලිද? සම්පූර්ණ එකතු වෙන්න කියලා කිව්වොත් කණ්ඩායම් 30ක්. ඒතර අපිට හදිසියක් කිව්වොත් රෝඩ් බ්ලොක් එකක් දාන්න කිව්වම ආයි හොය ඉන්න ඕනේ නැහැ. ගියා බයිසිකල් දුවනවත් රෝඩ් බ්ලොක්. ආයි වෙනම රෝඩ් බ්ලොක් දාන්න ඕනද? වෙන රෝඩ් බ්ලොක් දාන්න ඕනේ නැහැ. හරිද? හදිස්සිය මූව් වෙලා රෝඩ් බ්ලොක් එකක් දාන්න කියලා කියපු ගමන් ගියා නැවතුණා රෝඩ් බ්ලොක්. පැට්‍රල් එකක් ගන්නකො පැට්‍රල්. පැහැදිලිද? අපි මේක ගෙලින්ම අපි මේ අපි කියන්නේ මේක කවුන්ටර් කරන්න තමයි අපි ඔයගොල්ලන්ගේ දාන්නේ. පැහැදිලිද? එතකොට අපි දැන් ඔයාලට හෑන්ඩ්සෙට් දීලා තියෙන එක අපි ටෙලිෆෝන් එකෙන් දෙන්න කිව්වොත් මේක වෙන්නේ නෑ. අපි ඔක්කොම එකේ 10 දෙනාටම කෝල් සයින් 10ක් දාලා අපි දෙනවා. ඒතකොට ටීම් 10කට මොකද එකපාර පණිවිඩේ හම්බ වෙනවා. එතකොට සැකකරුවෙක් පලා ගියොත් පාරක ගියොත් පුළුවන් ටක් ගාලා මොකද කරන්නේ? සෙට් එකෙන් ඔපරේට් වෙවි පුළුවන්. සැකකාරය අල්ල ගන්නකම් පලයනුන් අල්ල ගන්නකම් පස්සේ යන්න. පැහැදිලිද? අන්න ඉෆෙක්ට් එක තියෙනවා. අපේ ඒරියාවේ ඊට පස්සේ ගහන්න ආවොත් ගහනවා කියන ලෙවල් එක තියෙනවා. පැහැදිලිද? උතුර කොට්ටාසේ ගහන්න ආවොත් ගහනවා කියන එක තියෙනවා. පැහැදිලි? ඒ නිසා කණ්ඩායම් 10ක් තියෙනවා. අපි මොටරෝලා දීලා තියෙනවා. අපිට පුළුවන් එකපාරට ඔය කියන හැම පාරකම දුවන්න. දැන් බින්දු පිටියේ සිද්ධිය ඔයගොල්ලෝ දන්නවා. මීටර 200 250ක් හොයන් තමයි වෙපන් එක අරගෙන කට්ටිය එහෙම ඇවිදිනවා ආපේ හොයාගන්න බැලුවා. අපි මේ වගේ ටීම් එකක් තිබුණා අපිට තිබ්බ මේක කොටු කරගන්න. එදා තුවක්කු දීලා තියෙන්නේ පුද්ගලික ආරක්ෂාව ඉතිහාසත් එක්ක ඔයගොල්ලෝ මේක පරිහරණය කරන්න. අපි ඕගොල්ලන්ගෙන් ඕනනම් ඉස්සරහින් ඔයාලට ඕනේ පිටිපස්සෙන් නම් පිටිපස්සෙන් ඕන වෙලාවක අපි ඉඳලා ලෑස්ති. සිද්ධියකට අපි එන්න ලෑස්ති. ඒ කියන්නේ අපි නායකයෝ විදියට ඔයාලගේ කරමත ඉන්නේ නැහැ. ඔයාලගේ කරෙන් අපි යපෙන්නේ නැහැ. අපි ඔයාලට පුෂ් එකක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. අපි ඔයාලට රැකවරණයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා හරියාකාර නීතිය සාමයේ ස්ථාපිත වෙන මේක යන්න ඕන. එහෙනම් මේකේ එහෙම මේ තුවක්කු පත්තු කරන සෙල්ලම් දාන අයට මේකේ පාලනය දෙන්න බෑ. එහෙනම් අපේ නිලධාරීන්ටත් කිව්ව එකයි අවංකව රාජකාරී කරන්න. අපි එක එකකට කාටවත් යන්න වෙනවා. මගේ මේ උත්සාහය මේ මහන්සි වෙලා මේ කරන්නේ මේකේ ප්‍රතිඵල මේක බුක් වෙන ගත්තොත් ඒ වයිස් එකටම තමයි. ඔයාලටම තමයි. අපරාධයක් වෙන්න නැතුව වළක්ව ගත්තා කියලා කියන්නේ අපිට පහසුයි. අපිට පැය 4යි 5යි මේ ජොබ් එක කරන්න තියෙන්නේ. මම වාසි මහතුරුන්ට
ඔයාලට අවශ්‍ය කරන සම්පත් ටික දෙන්න කියලා කිව්වා. ඉතින් ඔයාලගේ වැඩ කරන පැය 4-5ක් බලමු කොහොමද අපි ඒක ඇඩ්ජස්ට් කරගන්නේ කියලා. අපි හැමදාම එකම වෙලාවක් නැතුව අපි ඒවා ටික කරගමු. හැබැයි මේ ටීම් එක විදිහට මේ ටීම් එක රිසෝව් හරි මේ කියලා කියන්න බෑ නේද? එහෙම බෑ. ටීම් එක විදිහට මොකද අපේ කට්ටිය මේක පටන් ගත්තා නවත්තපුවා මේක ඉෆෙක්ට් එකක් නැහැ. පැහැදිලිද? ඒ නිසා අපි කට්ටියට අවශ්‍ය පහසුකම් ටික දෙන්න මොනාර තිබුත් අපිට කතා කරන්න. අර කිව්වාගේ දැන් අර එක විදියක් වෙන්න ඕන සමානයි තාම මම දවස් ගණනක් කියලා අර මේ මොකක්ද ඒ පොලිසිය? ඒ ෆුල් බේස් එක නතු ඉන්නේ. හරි මේක තමයි අපේ බලාපොරොත්තුව. අපි මේ ජැකට් එකත් මාරු කරනවා වලට ටිකක් පහසු වෙන්න මොකද මේ ජැකට් එක තියෙන්නේ ගොඩක් උඩ. දාඩිය දාන්න පුළුවන් අමාරු. ඒ නිසා අපි ඒකත් අපි වෙනම හදනවා ජැකට් එක පල්ලෙහාට මෙහෙම වෙන්න. මේ ජැකට් එක පොඩ්ඩක් අපි වෙනම ප්‍රතිනිර්මාණය කරනවා. ඒකට අපි 6 දෙනාටම මේ වගේ ජැකට් එකක් දෙනවා. හරි? මේක තමයි අපේ සාමාන්‍ය වෙනුව ඔයාලට බයිසිකල් එහෙම යන්න පුළුවන් කිසි බයක් හකන්න නැතුව මේ තියෙන ඒවා ටිකත් එක්කලා ඔක්කොම මේ ටික දෙනවා. හරි පැහැදිලි? ඒ සම්පූර්ණව බයිසිකල් 30ම අරගන්න ඕන. පැහැදිලිද? ඊට පස්සේ පොලිසිය කොටේන කොහොමද? මේ ඉන්නේ මෙතන ටීම් එකේ. කොටේන ඕගොල්ලෝ ඉස්සර වෙනවා. හරිද? ඕගොල්ලන් ඉස්සර වෙනවා. ඕගොල්ලෝ ඉස්සර කළා ඕගොල්ලන්ගේ මුළු වසමෙම වතු වල අර වගේ මේ වගේ පොළු රවුමක් දාලා එන්න ඕන බයිසිකල් තිය පොලිමේ දාලා. පැහැදිලි? අයියෙන් යන්නේ නැහැ. එක විදිහකට යන්නේ. හරි. එතකොට 1 2 3 කොටේන ඊට පස්සේ